දිනක් වයස අවුරුදු 46ක් වූ පුද්ගලයෙක් තමන්ට ලැබී තිබූ නිවසක් අලුත් වැඩියා කිරීමෙන් පසු තම යහළුවන් 7ක් සමග රාත්‍රී 1:23ට පමණ ලොරියකින් තම නිවස කරා යමින් සිට තිබෙනවා. රාත්‍රියට ආහාරයක්වත් නොමැතිව සිටිය ඔවුන් පාර අසල තිබූ රාත්‍රී හෝටලයකට ගියේ ඔවුන්ගේ ඒ ආහාර වේල සම්පූර්ණ කර ගැනීමටයි. යහළුවන් සහ ඔහු රාත්‍රී වේල සඳහා බාබකියු දැමූ මස් සහ කොත්තු ආහාරයට ගනිමින් සිට තිබෙනවා. මෙම පුද්ගලයාද එයින් ටිකක් ආහාරයට ගෙන පසුව මුත්‍රා බරක් නිසා මොහු කඩේ පිටුපසට තම දුරකථනයක් නැගෙන ගොස් තිබෙනවා. තම අවශ්‍යතාවය ඉටු කර ගනිමින් සිටියේදී ඈතින් පස් ගොඩක් උඩ සිට බිම බලාගෙන සිටි පුංචි සිඟිති ළමයෙක් ඔහු දුටුවා. මේ රාත්‍රියේ මේ දරුවා මෙහි කුමක් කරනවාදැයි කල්පනා කර ඔහු වටපිට බැලුවේ දරුවාගේ කවුරුන් හෝ ඥාතියෙක් දෙමාපියෙක් සිටීදැයි අපේක්ෂාවෙන්. එහෙත් ඔහුට එහි දැකගත හැකි වූයේ කනත්තක තිබෙන කුරුස ගොඩකි. කනත්ත ඇතුලේ සිටි ඔහු ඔහුගේ දුරකථනය රැගෙන ඇයගේ ෆොටෝ එකක් ගත්තේ. එය ඔහුන්ගේ යාළුවන්ට පෙන්වීමටයි. වහා කනත්තෙන් එළියට පැන ඔහු දිව්වේද කඩේ දෙසටයි. එහෙත් ඔහුට ඒ යාළුවන්ට පෙන්වීමට තරම් සිතක් නොතිබිණි. ගෙදර ගිය පසු ඔහු ඔහුගේ දුරකථනයෙන් එය තිබේදැයි පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව එම ළමයාගේ ඡායාරූපය තිබිණි. එහෙත් එහි එම ළමයාගේ මුහුණ විකෘති වී ඔහු දෙස බලා සිටින අයුරු දුටු ඔහු ඒ වෙලාවෙම සිහි නැතුව ඇද වැටිලා තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ? එක්ක දුවනවද නැත්නම් එතනම සිහි නැති වෙලා වැටෙනවද? ඒ විතරක් නෙමෙයි මේක සත්‍ය කතාවක් කියලා ඔයගොල්ලෝ හොඳින් මතක තියාගන්න. ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ තවත් වීඩියෝස් ඔයගලන්ට ගෙනෙයි මේ බලාපොරොත්තුෙන් මම අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා.